විශ්ව සම්භාවනාවට පත් වූ ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම නවකතාව ඇසුරෙන් සම්මානලාභී සිනමා අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ සෞන්දර්යාත්මක ටෙලි රූප කාව්‍ය බැද්දේගම හිරු නාලිකාවේ සාඩම්බර ඉදිරිපත් කිරීමක් ලෙසින් පිළිගන්වනු ලබයි. බැද්දේගම ටෙලි රූප කාව්‍ය ජුනි 5 වනදා සිට සතියේ දින 5ම රාත්‍රී 9:25ට අපිට මේක රණ්ඩු කරන්නේ නැතුව කතා කරලා විසඳ ගන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම අපි රණ්ඩු කරගන්න ඕනේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ කරන්න හදපු වැඩේ නම් කැතයි. chum 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 gum chum gum chum chum sum chum gum chum 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 gum chum gum chum chum sihilalle bini visirena sihilalle chum 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 gum chum gum chum chum sum chum gum chum 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 gum chum gum chum chum rum soya ඉන්ද්‍රා විශිෂ්ටත්වය අපට විශ්වාසයි. එදා මෙදා සැමදා නොවෙනස් ඉන්ද්‍රා විශිෂ්ටත්වය සමගින් සුබ ගමනක්. Good morning. කොහොමද පුතා? Good morning uncle. අවුලන්නේ? අද ඉතින් පුතාගේ ජීවිතේ බොහොම වැදගත් දවසක්. ඔව් අවුරුදු ගානක් ඉතින් මෙයා මහන්සියනේ ඕකටනේ. අපිට දැන් බලා ගන්න පුළුවන් මේ දවස් ටිකේ මෙයාගේ වැඩ ටික. කිසිම දෙයකට බය වෙන්න එපා මැඩම්. කෙවින් පුතා බොහොම දක්ෂ ළමයෙක්. එයා විභාගයේ එකෙන්ම පාස් වෙයි. ඒක මට ෂුවර්. අනිත් එක තමන්ගේ පාඩුවේ ඉන්න ළමයෙක්නේ. නෑ බණ්ඩාර පුතා මේ කියන්නේ රොජර් කියනවලු ඔයා කරන විභාග වලින් වැඩක් නෑ කියලා. එයා කියන්නේ ඉතින් මෙයාට පොලිටික්ස් කරන්න කියලා. මේ ළමයා පොඩ්ඩක්වත් ඒකට කැමති නෑ. එයා දැන් මේ උඩදිත් මට කිව්වේ ඒක. ඒව පස්සේ බලන්න බැරිය මැඩම්. ඉස්සෙල්ලා විභාග ලියන්න දෙමුකෝ. අපි යන්දංග. යම්. ගිහිල්ලා ඉක්මනට එන්න ඕන. මොකද අද නගරාධිපතිතුමාගේ විවාදයේ දවස. යමු දෙන්න. අයියා තාමත් ඇවිල්ලා මං ගැන හොයනවානේ. මම මේ ඉන්න තාක්කල් මං තමුසේ ගැන හොයනවා. මට පුළුවන් හැම වෙලාවෙම. ඉන්න තාක්කල් කියන්නේ අය කොහේ හරි යනවද? ඔව්. මං යනවා මට අයිති තැන හොයාගෙන. ඒ කියන්නේ? මට මගේ දෙමව්පියෝ කවුද කියලා හොයාගන්න ඕන. මටත් කියලා පවුලක් ඇතිනේ. අයියා තාම මේක අතහැරලා නැහනේ. මම අතහරින්නේ නැහැ. මං හොයනවා. මට පුළුවන් තරම් කල් මං හොයනවා. මාත් අයියට උදව් කරන්නද? මං හෙට යනවා පොඩි ගමනක්. කොහෙද? මං යනවා මං ඉපදිච්ච ස්පිරිතාල කෙනෙක් හොයාගෙන. සම්ජනද මාත් එක්ක යන්න. මාත් එන්න එහෙනම් අයත් එක්ක යන්න. ඔය මාත් එක්ක එනවා නම් ඒක මට මාර හයියක්. අයියා කොච්චර මගේ දේවල් වලට ඇවිල්ලා තියෙනවද? මට උදව් කරලා තියෙනවද? මං ඒවා කවදාවත් අමතක කරන්නේ නැහැ අයියා. අස්සල මතකයන් ඕන තරම් තියෙනවා ඉතින්. මං ඉතින් මේ මතකයන් එක ජීවත් වෙනවා. අයියාගේ ඕන දෙයකට මං ඉන්නවා අයියේ. මං තමුසේට කියන්න ඕන දේවල් තමුසේ මට කියනවා. මං දන්නවා තමුසේගේ හිතේ තියෙන දේ. ඒවා හිතේම තියාගන්නවා.
එළියට දාන්න එපා. මොකද එළියේ තමුසට කියලා ලස්සන ලෝකයක් තියෙනවා. තමුසයි තියෙන ලෝකෙට. නොදන්න ලෝකෙට වඩා දන්න ලෝකෙ හොඳයි අයියේ. මන් දන්න විදියට නම් ඔය වසන්තගේ කෙල්ල හරි හොඳයි බා. හරි හොඳයි අහිංසකයි තමයි. ඔය දෙකට ගණන් කරන්න බෑ වගේ ඉන්නව නේද? ඕකුන් තමයි 10ට ගණන් කරන්නේ. උඹ ඔච්චරේකිට එක තරහා මේ එකි වසන්තගේ කෙල්ල ඉන්නද? ඒ කිව්වේ? උඹ වසන්තගේ පස්සේ යනවා කියලා මේ මුළු වතම දන්නවනේ බන් රාමනි. මම චූටි අයියනේ මගේ පස්සෙන් එන්නේ. අනිත් එකදී ඕක අලුත් දෙයක් ඈ. චූටි අයියා ඒ කාලෙත් මගේ පස්සෙන් ආවනේ. වසන්ත ඔබ පස්සේ ආවද නැත්නම් උඹ වසන්ත පස්සේ ගියාද? දෙකම එකයිනේ අක්කේ. ඔය ලොකු මිනිස්සුන්ගේ මොන තරම් තරමරා කන් තිබුණත් බං අපේ බාලා නම් අර්සරෙලිට හරි ආදරේ. අනේ හොඳ හැදියා. ඊට වඩා හොඳයි අපේ නිසලි. කොච්චර හොඳට මං හදලා තියනවද? මං වගේමයි මගේ කෙල්ල. ඒ කියන්නේ උඹ වගේම හොඳයිද? නැත්තම් අක්කේ අපි ඉතින් ගාන්ට ඉන්න දන්නවනේ. නන්නේ මේ චූටි අයියා බලන්න යන ගමන් චූටි අයියා එන්න කිව්වා. මම යන්නම්. Excuse me, sir. එන්න හසරේ. मैं कमन नहीं सर. හසරලිය ආවේ. सर तो गुड मॉर्निंग किया ना सर आज. good morning ya. ඉන්න මේ ඉන්නනේ. සර් හැමදාම කියනවානේ සර් මම good morning කියන්නේ නැහැ කියලා. ඉතින් මම good morning කියනවා සර්. කාලකින් හරි හසරලි මං කියන දේවල් පිළිපදින එක ගැන සතුටුයි. සර් ඉතින් මගේ බොස් නේ. සර් කියන දේ මම කරන්න ඕනනේ. මම හසරලිට කැමති ඒ හින්දාම නෙවෙයි. හසරලි මං කියන දේවල් අහලා එහෙම කරන එක ගැනම නෙමෙයි හසරලි දෙයක් කරනකොට ඒක පිළිවෙලට කරනවා. හසරලි ලස්සනට අදිනවා පිළිවෙලට අදිනවා. මං කැමති ඒවට. Thank you sir. වෙලාවට හිතන හසරලි මෙතන ඉන්න ළමයින්ට වඩා ඔයාට ගෙවන පණිය මදි කියලා. මං ගැන විශ්වාස තිබ්බට thank you sir. වැඩි වෙනවා. Godrej Expert Hair Color Liquid විනාඩි 5යි කොණ්ඩේ කළුයි. රාණි සඳුන් දැන් ලැවෙන්ඩ සමගින් සුවඳවත් වන දවසක්. ලිටල් අයන් බැටර් කැරොල් තේ වෙලාවට මගනු හැරෙන රස. සෑම නිවසකටම දැන් LG ෆ්‍රිජ් එකක්. දිවයින පුරා පිහිටේ අබාන්ස් ප්‍රදර්ශනාගාරවලින්. අපිටත් දැන් LG ෆ්‍රිජ් එකක්. ගුණ පරපුරක සහතිකය ඇංකර්. මේක ලේසියට ගන්න හොඳ නෑ විජේ. මේ වත්ත කියලා කියන්නේ ඉතින් මුළු කොළඹම නෙමෙයිනේ. අන්න එතනටයි අපි ප්ලෑන ගහන්න ඕනේ. බාරි වසන්ත මේක ලේසි නෑ. රාජු කියන්නේ අලුත් එකෙක් නේ බා. ඌ මිනිස්සු අඳුරනවත් අඩුයි. අඳුරන්නේ නැති උන් මිනිස්සු විශ්වාස කරන්නේ නෑ වසන්ත. අපි දැන් කරන්න ඕනේ මේ විශ්වාසය කියන එක හදන්න. විජේ
උඹට මතකද ඡන්දයක් කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති කාලේ උඹයි මායි පහලියයි අර ලාල් මන්ත්‍රියාගේ පස්සෙන් ගියේ. මතකද උඹේ කාලේ? ඒ දවස්වල චන්ද්‍රයට අපිව රුස්සන්න බෑ. මතකද උඹට? ඔකද මට මතක නැත්තේ. චන්ද්‍රේ කොච්චර වලි කෑවද අපිව නවත්තන්නේ? අද ඉන්නේ කාලට ලෝකයක් අල්ලන්න පුළුවන් උන්ගේ අතේ තියෙන ෆෝන් එකේ. ඒකට ඔබ කියන්නේ ඔය මිනිස්සුන්ගේ අත්වල තියෙන ෆෝන් ඇතුලේ තියෙන ලස්සන වචනයකට දෙයකට ඡන්ද වෙනස් කරන්න පුළුවන් කියලාද? එච්චර මිනිස්සුන්ගේ ඔලුගෙඩි අවුල්ද? නැත්තම් ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕන දෙයක් ඈ. ඒක එහෙම තමයි. මෙහෙමයි වසා. දැන් පුළුවන් ඔය රාජුගේ ලස්සන ෆොටෝ එකක් හදලා ෆෝන් එකට දාලා කවිකාරයෙකුට කීයක් හරි දීලා කවිත් කියවලා සංගීත කෑල්ලකුත් ඔබලා ඈ ලස්සන අකුරු ටිකකින් රාජුගේ නම් පාට කරලා එහෙම ඉතින් වැඩක් නැහැ නේ බං නේද? අන්න හරි විජය. අපේ එකා මිනිස්සු අතරට ගෙනියන්න වෙන විදියකට ක්‍රමයක් හදන්න ඕනේ. අන්න එතනටයි මචං අපි කල්පනා කරන්න ඕනේ. තේරුණානේ? හැබැයි මොන ක්‍රමයක් හැදුවත් වැඩක් නැහැ වස. නගරාධිපතියට තේරුණොත් ඌත් එක තරඟයට කවුරු හරි ඉන්නෝ කියලා. ඕක ළඟ තියෙන හැම සතෙම විදම් කරනවා. ඇයි? ඌගේ බලය රැක ගන්න. අන්න එතනම තමයි විජේ නගරාධිපතිය අනා ගන්න තැන. ඌ කොච්චර සල්ලි වියදම් කරත් විකිනෙන්නේ නැති එක දෙයක් තියෙනවා. ඔබ දන්නවද මොකද්ද කියලා? මනුස්සකම. මනුස්සකම කියන එක විජේ කවදාවත් සල්ලි වලට විකිනෙන්නේ නැහැ. ඔය බත් පැකට් එකට බෝතලයට පිටිපස්සෙන් එන සෙට් එකක් අපිට රාජුට හදන්න ඕනේ නැහැ. රාජුට හදන්න ඕනි මනුස්සකමට බොක්ක වුණ වෙලා උගේ පස්සෙන් එන සෙට් එකක්. අන්න එතනට තමයි අපි රාජුව හදන්න ඕනේ. අපිට තේරෙනවද? ඔයාව මං එමතෙන්නේ මේ ඌව පාලා. මම නිකමට වගේ තෝයා මේ පැත්තේ ඇති කියලා. අනියෝ මම ගෙදර නැත්තම් වත්තේ තමයි ඉන්නේ. දැන් මොනවටද හිතුනෝ? මොනාට දෙවියන්නේ අනේ උණු කෙවුම් වගේ නිවුස් එකක් හම් වුණාම තමන්ගේ ස්වාමි පුරුෂය ඕන වෙන්නේ නැතනේ ඒක කියන්නේ ඉක්මනට. මොකද්ද කියන්නේ? මේ පිටේගේ රොමයි රාජුයි දෙන්න ගාගෙන දැන් දෙපැත්තට වෙලාලු ඉන්නේ. ඒ පම්පාලා අපි මේ වත්තේ ඉඳලා වත්තේ වෙන කිසි දෙයක් අපි දන්නේ නෑනේ. දැන් උඹට ඕක කවුද කිව්වේ? රමණියා කිව්වේ. ඒකි කිව්ව විදියට නම් පාලා උන් දෙන්න කාගෙන තියෙන්නේ වචන්තගේ කෙල්ල අශරණින්දලු. රාණි මේ ඡන්දේ කටේ ඔය රාජ්‍ය වටුමින් ඉන්නව නේද? එක එක හරි විශ්නන හරි වාසිය අපිට. රාණි මම නම් හිතන්නේ අසරලින්ද වගේ දෙයක් වෙයි කියලා. ඒක තමයි පාලා මා පැලුවේ. අනේ පාලා අපිට ඔයයින් වැඩක් නෑ. අපි ඡන්දෙට මොන හරි කරන්න පටන් ගමු කානේ. නැතන් අපිටත් එන්නේ බකන්නි ළඟ එතට වෙලා ඉන්නනේ. නේ? මේක හරිස මේ ටෝටල් එක බැලන්ස් වෙනවා ප්‍රශ්නයක් නෑ. අනේ සර් චෙක් කරලා බලන්නකො චුට්ටක්. සරලි මම මෙතෙන්ට ගිහින් ඕන ෆයිල් එකක් ඩබල් චෙක් කරලා තමයි සයින් කරන්නේ. මට විශ්වාසයි. ඔයාලට ගන්න විදිය මම දකිනවා. මේ හැමදේම එක මට ආයි ඩබල් චෙක් කරන්න දෙයක් නැහැ මේක. Thank you sir. මම යන්නම් සර් good morning කියන්න ආපු ගමම්මනේ. දැනගෙන මේ විදිහට මම උත්තර දීලා යන්න. කියන්න සර්. හසරනි මොකක් ප්‍රශ්නයකද ඉන්නේ? ඒ සර් එහෙම අහන්නේ? නෑ මට දැනෙනවා මොකක් ප්‍රශ්නක ඉන්නවද මොකක් ප්‍රශ්නද විතර මොකක් ප්‍රශ්නයක්ද නැත්නම් තව මොකක් ප්‍රශ්නයක් තියෙන මොකක් හරි තියෙනවා කියන්නකො.
මොකුත් නැහැ සර්. සර්ට පේන විදිහ වෙන්නේ නැති. ළමයෝ මම ටික කාලයක් තිස්සව දන්නවා. මට වගේ පුංචි වෙනස බව තේරෙනවා. කියන මොකක් ප්‍රශ්නයක්ද? සර් හරියටම කොහොමද සර් එහෙම කියන්නේ? මම දන්නේ නැහැ අසරේ කොහොමද කියලා. ඒනට වගේ පුංචි වෙනසුණත් මට දැනෙනවා. මම දන්නේ නැහැ කියන්න. මට කියන මොකක් ප්‍රශ්නයක් නේද ඔයාට? ප්‍රශ්නයක් තිබ්බා සර්. දැන් ඒක හරි. සර් දන්නවද දෙයක්? මගේ පොඩි වෙනසක් හරි වුණොත් ඒක තේරෙන්න දෙන්නටයි. ඒ කාටද? අම්මටයි තාත්තටයි. ඒ දෙන්නට හැමදේම මායි මල්ලී සර්. අපේ පොඩි හරි වෙනසක් වුණොත් ඒ දෙන්නට හොඳට තේරෙනවා සර්. මම යන්නම් සර්. තාම මේක දානවනේ. මම ඒකට ආසයි සර්. මලින් මලට බඹරු රඟනවාදෝ බඹර රැඟුම් මල් හඳුනනවාදෝ වාදෝ මල් පිපිවැනි අවශ්‍යම වෙලාවෙදී ආවරණයෙන් නොදෙවෙනි. මගේ මගේ එයාටෙල් ජීවිතයට සුබ සම්බන්ධයක්. එක විටමින් C නෙවෙයි හිමාලයා විටමින් C try කරන්නකෝ. හිමාලයා විටමින් C skin brightness එක natural විදිහට unlock කරනවා. Cleanse, serum, moisturize කරන්න. Day 3 ඉඳලා natural bright skin එක. BYD සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. Viva උකුතේ රසයක් පිරිපුන් එකතුවක්. ගුණ පරපුරක සහතිකය ඇංකර්. සාගි අටනම් බය යන එක්සෑම් එක ගැන දැන්. යන්නේ වා බය වෙන්නේ. කවුද පාඩම් කරන්නේ? ඒ වුණාට මට ආයෙත් ලියන්න බෑ. මේ අපි දෙන්න එක ළඟට වටන මරුනේ. ඔව්නේ. මේ වගේ මම දෙයක් අහන්නද? මොකද්ද? මට අවුලකට කියලා තියෙන්නේ ඒක විතරයි. මොකද්ද? අපි ආයේ හම්බෙන්නේ කොහොමද කියලා. ඇයි අපි ආයෙ හම්බෙන්නේ? ඇයි දැන් ඔයාලට හම්බෙන්න ඕනේ නැද්ද? අනේ මන්දා. ඒත් ඉතින් ඇයි අපි හම්බෙන්නේ ආයෙ? ඉතින් ඔයාලට ඕනේ නැත්තම් මටත් අවුලක් නැහැ. ඉතින් හේතුවක් තියෙන්න එපා අනේ එක්සෑම් එකෙන් පස්සෙත් අපි හම්බෙන්නේ. එතෙන් හේතුවක් නැද්ද? මට නම් නෑ. ඔයාලට තියනවාද? නෑ මටත් නෑ. මට කිසිම ඕමනාවක් නෑ. සයාගේ. ඇයි? ඔහොම ඉන්නනේ. මට ඕන එකමක් තියෙනවා. මැඩම්ට දැන් ඕන එකමක් තියනවද? ඇයි හොටෙල් ස්කූල් එක? අයියනේ පුනිත්තන්නේ. දැන් කොනිත්තන වැඩි ඈ මෙයා. හයි.
හෙලෝ දිලුම්. කෙල්ල විස්කෝලට දැම්මද? නැත්තම් ඉතින් දුව මගට දාලා යනවද මං? ඔව් ඔව්. මම දන්නවා. ඔයාට පුළුවන් නම් එක්සෑම් එක කරන හෝල් එක ඇතුළට වාහනේ දායිట్లా මම දන්නවා. එහෙම තමයි ඉතින් තාත්තා කෙනෙක් වුණාම. මට කෙල්ල ගැන දුකයි දිලු. ඇයි? ඇයි කියන්නේ යන්නේ? ඒ ලෙවල් කරන කෙල්ලෙක් කියලා කියන්නත් පුළුවන්ද බලන්නකෝ. තාම උරතලි. ඒ ලෙවල් නේ මේ රමේෂා. එයා කසාද බඳලා යනකොටත් එයාගේ උරතලේ අඩු වෙන්නේ. අඩු වෙන්නේ නැහැ නෙවෙයි. ඔයයි මමයි එයාට අඩු වෙන්න දෙන්නේ නැහැ. කොහෙද ඉතින් මට වචන එකක් කියන්න දෙනවද? මම විතරක් ඔයත් එහෙමයි. මේ එයාගේ හුරතල් බල බල හිටිය දැන් හොඳටම ඇති. එයා රට යන එක ගැන පොඩ්ඩක් බලන්නකෝ දිලුම්. අපේ ලොකු අක්කගේ දුව ඉන්නේ කැනඩාවල. අපි යාට කියලා වැඩි බලමු. මේ දිලුම් මෙන්න මං ඔයාට වැන්දා. ඔගලන්ගේ පවුලේ ගෑවුණු කිසිම කෙනෙක්ගෙන් මට උදව් ගන්න ඕනේ නැහැ. බලන් ඉන්න. උදව් කරයි. හරි හරි එහෙනම් ඉස්සෙල්ලා ළමයට විභාග ලියන්න දෙමුකෝ. තියෙනවා මට වැඩ තියෙනවා. මෙයාට තියන්න මම හදිසියෙ. බයි. ආදරේ කොහොමද ඡන්දයක් වෙන්නේ? දැන් බලන්න මම ඔයාට කැමති. ඔයා මට කැමති නෑ. දැන් මට වෙන කෙල්ලෙක් කැමති. හැබැයි මම එයාට කැමති නෑ. මේ පළවෙනි දවසේ ඇඩ්මිෂන් එක දාලා ඉල්ල ගෙදර. ඕව ඊට පස්සේ ගෙදරින් එවලා විජේ තමයි කිව්වේ රොමා දැන් වෙනම ගේමකට බහැලා ඉන්නේ කියලා. මාව රොමා ළඟට එව්වා. හාවෙන් ප්‍රශ්නකුත් තිබුණාද? අයි තිබ්බේ? පේපර් එක මෙහෙම දිග ඇරිහම අනිත් පැත්ත තිබ්බේ. අයියෝ